ගඟකින් එකට වෙන්න තමයි තියෙන්නේ. ඔය විදිහට තමයි ගඟ තරණය කරේ. ට්‍රැක්ටර් දෙකම දැන් ගඟේ විකට යනවා. කටු පඳුර වලින් බේරෙන්න මෙන්න මෙහෙම තමයි ආරක්ෂක ක්‍රම භාවිත කරන්නේ. කඩා දාලා මුළු පාරම බ්ලොක් වෙලා තියෙන්නේ. කට්ටිය කෑම කණ්ඩායි සෙට් වෙන්නේ. මේ කඩුරක් කලාගෙන කැලේ මැද ට්‍රැක්ටරේ පිටිපස්සේ මෙතන තමයි කට්ටිය ඔක්කොම කෑම කණ්ඩ හදන්නේ. හරි ලොකු ඩ්‍රයිවර් මහත්තයා නම් ඉස්සල්ලාම කෑම කණ්ඩ පටන් ගත්තා. පොඩි එකනා තාම ඒක දිහා බලාගෙන try කරනවා. ඉතින් අපේ අය ඔක්කොම එහා පැත්තේ පූජාව ලැහැත්ති කරගෙන මම ඉන්නේ උදේම. මේ තියෙන්නේ ඇවිල්ලා තියෙන ගොඩක් ට්‍රැක්ටර් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ කට්ටිය එහා පැත්තේ පූජාව ලැහැත්ති කරන ගමන් ඉන්නේ. එහි පැත්තේ මොනවද වෙන්නේ කියලා. කොහෙද යන්නේ පුතා? ඈ? මේ ඉන්නේ අපේ නඩේ ගුරා. මේ විදිහට තමයි නඩේ ගුරා නඩේ ගුරාගේ මූණ දැන් තමයි දැක්කේ. මේ ඉතල මාස් දාලා හිටියේ. ඉතින් කැබලිත් පුදබිම තමයි මේ තියෙන්නේ. මද්දුත් මේ තැනට ඇවිල්ලා ඉන්නවා.
ආශිර්වාදයේද මේ සිය දරුවන්ට මේ සිය දරුවන්ගේ පවුලේ සියලු දෙනාටම ලැබෙනවා. අවසර පිටේ මාස්යාන් මේ ඉන්නේ අපේ කැබිලිත්තේ දේවාලයේ දඟයා. මෙයා තමයි හොඳටම දඟ කරන්නේ. මෙයා තමයි හොඳටම දඟ කරන දඟයා. මේ විදිහට තමයි කැබිලිත්ත දේවාලය හැමෝම ඇවිල්ලා වන්දනාමාන කරන්නේ. ගොඩක් හැමෝටම වගේ මම කියනවා කැබිලිත්ත දේවාලයට ඇවිල්ලා වන්දනාමාන කරන්න කියලා. හැමෝටම ඒකට වරම් හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න සුබ දවසක්.